හරි මෙන්න මේ විදිහට තමයි අපේ පැකේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක වැඩි කතා නැතුව අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක කියලා. මේක වෙන් ඩ්‍රෝන් වගේ නෙමෙයි ටිකක් ලොකු බොක්ස් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. අපි බලමු අන්බොක්ස් කරගෙන. මේ වගේ සුදු පාට රිජිෆෝම් බොක්ස් එකක තමයි අපිට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඩ්‍රෝන් එකට මෙන්නම බොක්ස් එකක් ඇවිල්ලා නැහැ. මේ N900 Pro කියන එකට මේ විදිහට රිජිෆෝම් බොක්ස් එක තමයි එන්නේ. හරි මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක ඕඩර් කරේ ඔරෙන්ජ් කලර් එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපේ ඩ්‍රෝන් එක තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අපේ ඩ්‍රෝන් එක එළියට අරන් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ විදිහට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ තියෙන කව එක අයින් කරාට පස්සේ ඔගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේක රිමෝට් කන්ට්‍රෝල් එක සහ අනිත් මේ ඩ්‍රෝන් එකට හම්බෙන සියලුම දේවල්. අපි බලමු දැන් මේ ඩ්‍රෝන් එකට මොකක්ද හම්බෙන්නේ කියලා. ඉස්සරින්ම අපේ රිමෝට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. රිමෝට් එකත් දැන් පැත්තකින් තියාගමු. හරි ඉතින් ඊට පස්සේ අපේ බැටරි එක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ බැටරි එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපේ බොක්ස් එක ඇතුළේ තව අපිට මේ විදිහට අපේ මේකට ඇහිල්ලා තියෙන එක්ස්ට්‍රා පොපෙල ගාඩ් ටිකකුයි ප්‍රොප් ටිකකුයි ඒ වගේම අපිට තව හම්බෙලා තියෙනවා මේ විදිහට චාර්ජින් කේබල් එකක්. තව අපිට නියනක් හම්බෙලා තියෙනවා. තව අපේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ඇන්ටනා දෙක තියෙනවා. ඒ ඇන්ටනා දෙක නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක ප්ලාස්ටික් වලින් තමයි වෙන් ඩ්‍රෝන් වල වගේමයි. මේකෙත් ඒ දෙක ප්ලාස්ටික් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම වයර් එකක් කනෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් මේ ඇන්ටනා දෙක හයි කරගත්තත් එකයි නැතත් එකයි. හරි එහෙනම් ඉතින් මේ තැනට තමයි ඇන්ටනා එක හයි වෙන්නේ. දැන් අපි ඒකත් පැත්තකින් තියාගමු. මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඔරෙන්ජ් කලර් විතරක් නෙමෙයි මේකේ වයිට් කලර්, බ්ලැක් කලර්, ඔරෙන්ජ් කලර් කියලා කලර්ස් තුනකින් එනවා. ඔයගොල්ලන්ට කැමති කලර් එකක් මිලදී ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක ගන්න WhatsApp නම්බරේ මම මගේ දාලා තියන්න. ඔයගොල්ලන්ට ඒකට මැසේජ් එකක් දාලා මේ ඩ්‍රෝන් එක රුපියල් 25000ක් වගේ මෙතනට මිලදී ගන්න පුළුවන්. එච්චර ගාණක් වෙන්නේ මොකද මේක බ්‍රැස්ලට් මෝටර් තියෙන්නේ. ඒ වගේම මේකේ GPS තියෙනවා. වගේම HD කැමරා එකක් තියෙනවා. ඒ හින්දා මේකේ ටිකක් ප්‍රයිස් එක වැඩි. මේ ප්‍රයිස් එකට ගොඩක් වන්න ඩ්‍රෝන් එකක් තමයි මේක. මේ විදිහට අපේ ඩ්‍රෝන් එකේ ආම්ස් හතර දිගට ගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙන ඩ්‍රෝන් වගේ නෙමෙයි මේකේ ආම්ස් හතරත් අකුලන්න තියෙන ගොඩක්ම අමුතු විදිහට. මේ විදිහට LYZR කියලා මේගොල්ලොන්ගේ කම්පැනි එක ගහලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ තියෙන බ්‍රෂ්ලස් මෝටර්. බ්‍රෂ් මෝටර් වගේ නෙමෙයි බ්‍රෂ්ලස් මෝටර් ඉක්මනට ඩැමේජ් වෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට ගොඩක් කල් යූස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලොන්ට මේකේ කැම් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ කැම් එක රිමෝට් එකකින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ කැම් එකේ ගහලා තියෙනවා full HD Wi-Fi cam කියලා. එහෙනම් ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එකේ පිටිපස්ස ගැන කතා කරොත් ඒකෙන් බැක් සයිඩ් එකෙත් කැම් එකක් තියෙනවා. ඒ කැම් එකෙන් නම් වැඩක් නැහැ. හැම ඩ්‍රෝන් එකේ වගේම බැක් සයිඩ් එකේ කැම් එක අපිට යූස් කරන්න බෑ. ඒත් අපේ අනිත් කැම් එක යූස් කරන්න පුළුවන්. මොකද ඒක රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ විදිහට 7.4 වෝල්ටේජ් බැටරියක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මිලි ඇම්පියර් 2200ක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලොන්ට මේක විනාඩි 20ක් වගේ ප්ලයි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැන් රිමෝට් එක ගැන කතා කරමු. රිමෝට් එකේ මේ විදිහට ජොයිස්ටික් දෙක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපේ ෆෝන් එක රදොන් ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකේ බැටරි කෑල්ල මේ දාන්න තියෙන්නේ අපිට charge කරන්න තමයි තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා ඔයගොල්ලොන්ට බැටරි කෑල්ල යූස් කරනවට වඩා. ඊට පස්සේ මෙතන on off බටන් එක තියෙනවා. අපි දැන් මේක ඔන් කරගෙන බලමු. ඔන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා පැත්තේ. හරි. මේකේ බටන් ගැන කතා කරොත් ඔයගොල්ලන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දි තමයි මේ බටන් ගැන නම් කතා කරන්න වෙන්නේ. දැන් GPS මෙතන 18ක් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ අපේ ඩ්‍රෝන් එක ඕෆ් කරද්දි මේ GPS 18ක් මේ කනෙක්ට් වෙලා තිබිලා තියෙනවා. ඒකම තමයි ඔහොම නැතිලා තියෙන්නේ. ඩ්‍රෝන් එක ඔන් කරාට පස්සේ ඕක 0 වෙනවා. මේක මොඩ් දෙකක් තියෙනවා GPS මෝඩ් එක සහ normal මෝඩ් එක. ඔයගොල්ලන්ට කැමති මෝඩ් එකකින් ප්ලයි කරන්න පුළුවන්. අපේ මෙතන කිව්වොත් GPS බටන් එක තියෙනවා. ඊට පස්සේ return to home බටන් එක තියෙනවා. calibration බටන් එක තියෙනවා. ওই බටන් ටික තමයි තියෙන්නේ. ඉතින් තව අපේ කැම් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් බටන් එක තියෙනවා. ඊට පස්සේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන බටන් එක තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් රිමෝට් එක ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අපි ඩ්‍රෝන් එක අරන් බලමු. ඩ්‍රෝන් එක ඔන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට කැම් එක යටට ඇවිල්ලා ආය උඩට ඇවිල්ලා ලස්සන මේකේ සද්දයක් එක්ක ඔන් වෙනවා.
ඔන්න උනාට පස්සේ අපි රිමෝට් එක මේ විදිහට ඔෆ් කරලා ඔන් කරපුවාම ඕගොල්ලොන්ට පේනවා GPS බිඳුවක් තමයි දැන් තියෙන්නේ. දැන් GPS කනෙක්ට් කරගන්න විදිය මම ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. කැලිබ්‍රේෂන් බටන් එක ඔබලා ඊට පස්සේ ඩ්‍රෝන් එක කරකවන්න ඕනේ. ඒක යූසර් මැනුවල් එකේ තියෙනවා. මම ඕගොල්ලොන්ට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකොට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්නේ කියලා. වෙන ඩ්‍රෝන්ස් වගේ නෙමෙයි මේක GPS ඩ්‍රෝන් එකක් ඉන්න කනෙක්ට් කරගන්න විදිය ටිකක් වෙනස්. හරි ඉතින් ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන ඔය ටික තමයි මේක ඕගොල්ලොන්ට ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම් මගේ නම්බර් එක. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕගොල්ලොන්ට මිලදී ගන්න පුළුවන්. අපි ගාව මේ ඩ්‍රෝන් විතරක් නෙමෙයි අඩුවටම දැන් අපේ ස්ටොක් තියෙනවා 888 එක L106 Max ඩ්‍රෝන් එක ඊට පස්සේ G7 ඩ්‍රෝන් එක වගේ අපි ගාව තව ගොඩක් ඩ්‍රෝන් වර්ග තියෙනවා. ඔක්කොම බ්‍රෂ්ලස් මෝටර් ඩ්‍රෝන් විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒවත් මිලදී ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක තමයි. ඉතින් මේ වගේ තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. දැන් මගේ channel එක subscribe 1500ක් ඉන්නවා. ගොඩක් සතුටුයි. monetization on කරන්නත් තාම පොඩ්ඩයි තියෙන්නේ. එකත් කොහොම හරි on කරන්න ඕගොල්ලෝ උදව්වක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.